Hi, how are you? I'm fine, thank you. How are you? I'm good too. ඉංග්‍රීසි කතා කරනකොට ඔයගොල්ලෝ කන්වර්සේෂන් එකකට ෆේස් කරනකොට ඒ කියන්නේ ඔයත් එක්ක කවුරු හරි කෙනෙක් ඉංග්‍රීසි වලින් මෙන්න මේ විදිහට Hi, how are you කියලා පටන් ගත්තොත් එහෙම කතා කරන්න මෙතනින් එහාට ඔයා කන්වර්සේෂන් එක කොහොමද අරගෙන යන්න ඕනේ කියන එක තමයි අද අපි කතා කරන්නේ. හොඳට මතක තියාගන්න ඉංග්‍රීසි වලින් කතා කරනකොට ගොඩාක් වෙලාවට අනිවාර්යෙන්ම hello, hi ඔන්න ඔය වගේ ඒවා යූස් කරනවා. ඒවට අපි කියන්නේ greeting කියලා. අනිවාර්යෙන්ම කතා කරනකොට greet කරලා තමයි කතා කරන්න ඕනේ. ඒකට අපිට hi, hello අන්න ඒ විදිහට යූස් කරන්න පුළුවන්. Hi, how are you? Hello, ඔයාට කොහොමද? I'm fine, thank you. How are you? ඔන්න ඔයා කියනවා I'm fine, මම හොඳින්. Thank you. ස්තුතියි. How are you? ඔයාට කොහොමද? එතකොට ඔයාගේ යාළුවා කියනවා I'm good too. මම ගොඩාක් හොඳින් ඉන්නවා. ඔන්න ඔය විදිහට අපිට කතා කරනකොට අනිත් කෙනාට greet කරලා කතා කරන්න පුළුවන්. Hi, how are you? I'm fine, thank you. How are you? I'm good too. ඔන්න ඔය විදිහට ඔයාලට greet කරලා අවසන් කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඊළඟට අපි කතාවට යනකොට asking about daily life. අපි අනිත් කෙනාගෙන් අහන්න ඕනේ යාගේ daily life එක ගැන. ඔන්න දැන් ඔන්න ඔයා ඊට පස්සේ අහනවා නැත්තම් ඔයාගෙන් අහනවා කියලා හිතන්නකෝ. What do you do every day? What do you do every day? ඔයා මොකද කරන්නේ හැමදාම? ඔයා කියනවා I go to work every day. I go to work every day. මම හැමදාම වැඩට යනවා. What time do you go to work? What time? කීයටද ඔයා වැඩට යන්නේ? What time do you go to work? I go to work at 8 a.m. I go to work at 8 a.m. මම වැඩට යනවා 8ට. හරි. ඔන්න අපි දැන් greeting කරලත් ඉවරයි. Asking about daily life. එයාගේ daily life එක ගැන අහලත් ඉවරයි. What do you do every day? I go to work every day. What time do you go to work? I go to work at 8 a.m. අපි ඊළඟට අහනවා present action ගැන. ඒ කියන්නේ දැන් වර්තමානයේදී මොකද කරන්නේ කියලා. What are you doing now? ඔයා දැන් මොකද කරන්නේ? I am studying English now. මම ඉංග්‍රීසි ඉගෙන ගන්නවා දැන්. Why are you studying English? ඇයි ඔයා ඉංග්‍රීසි ඉගෙන ගන්නේ? Because I want to improve my spoken English. මට ඕනේ improve කරගන්න මගේ spoken English. I want to කියන්නේ මට ඕනේ. improve කියලා කියන්නේ දියුණු කරගන්න my spoken English. මගේ spoken English. සාමාන්‍යයෙන් present action ගැන අහලා ඉවරුනහම අපි ඕන කෙනෙක් ඊළඟට කතා කරනකොට අහන්නේ ඔයා මොනවටද කැමති? asking about likes. ඔන්න අහනවා What do you like to do in your free time? ඔයාගේ free time එකේ ඔයා මොනවද කරන්න කැමති? I like to read books and watch movies. මම කැමති පොත් කියවන්න සහ movies බලන්න. What kind of movies do you like? ඔයා මොන විදිහේ මොන වර්ගවල what kind of movies මොන විදිහේ moviesද බලන්න කැමති? I like romantic movies. මම කැමති romantic movies බලන්න. ඔයාලට පේනව නේද මේ වගේ අහනකොට හරිම ලස්සනට උත්තර දෙන්නේ කොහොමද කියලා. What do you like to do in your free time? ඔයාගේ free time එකේ ඔයා මොකද කරන්නේ? සාමාන්‍යයෙන් අහන ප්‍රශ්නයක්. ඔයාට උත්තර දෙන්න පුළුවන් I like to read books and watch movies. මම books කියවන්න කැමති, ඒ වගේම movies බලන්න කැමති. What kind of movies do you like? ඔයා කැමති movies මොනවද? I like romantic movies. මම කැමති romantic movies වලට. කැමති මොනවටද කියලා අහලා ඉවරයි. ඊළඟට talking about future plans. ඒගොල්ලන්ගේ future plan එක ගැන අපි දැන් අහමු. What are your plans for tomorrow? ඔයාගේ තියෙන plans මොනවද හෙට?
I am going to attend an English class tomorrow. මම English class එකකට attend වෙන්න ඉන්නවා. සම්බන්ධ වෙන්න ඉන්නවා හෙට. That sound great. ඒක හරිම that sounds great. ඒ කියන්නේ ඒක අහන්න ලැබීම සතුටක් කියන එක තමයි ඒ කියන්නේ. Yes, I want to speak English fluently. ඔව් මට ඕනේ ඉංග්‍රීසි හොඳට කතා කරන්න. ඔන්න අපි දැන් අපේ future plans ගැනත් යාළුවත් එක්ක කතා කරලා ඉවරයි. මොකද මේ conversation එක end කරන්නේ. ඔන්න යාළුවා ඔයාට කියනවා it was nice talking with you. ඒ කියන්නේ මේක ඉංග්‍රීසි වලින් polite විදිහට කියන්නේ අපි it was nice talking with you. ඔයත් එක්ක කතා කරන්න ලැබුණ එක හරිම සතුටක් කියන එක තමයි මෙතන තියෙන්නේ. nice talking with you too. ඔයාටත් ඒකටම හරියන්න උත්තරේ දෙන්න පුළුවන්. answer එක දෙන්න පුළුවන්. nice talking with you. ඔයත් එක්ක කතා කරපු එක මටත් nice talking with you too. see you later. අපි එහෙනම් පස්සේ හම්බ වෙමු. see you. ඔයාටත් see you කියලා ඔයාලගේ conversation එක end කරන්න පුළුවන්. මේකෙදී අපි කතා කරේ එකටම greeting එක, ඊට පස්සේ daily life එක ගැන කතා කරා, present actions මොනවද, එයා කැමති මොනවටද, future plans මොනවද කියලා අපි අපේ conversation එක end කළා. මෙන්න මේ විදිහට තමයි සාමාන්‍යයෙන් අපි ඕනම කෙනෙක් හම්බුනහම කතා කරන්නේ. අපි දැන් එකපාරක් මේ ටික English වලින් විතරක් කියමු. Hi, how are you? I'm fine, thank you. How are you? I am good too. What do you do every day? I go to work every day. What time do you go to work? I go to work at 8 a.m. What are you doing now? I am studying English now. Why are you studying English? Because I want to improve my English skill. What do you like to do in your free time? I like to read books and watch movies. What kind of movies do you like? I like romantic movies. What are your plans for tomorrow? I am going to attend an English class tomorrow. Wow, that sounds great. Yes, I want to speak English fluently. It was nice talking with you. Nice talking with you too. See you later. See you. Bye bye. ඔන්න ඔය විදිහට තමයි සාමාන්‍ය conversation එකක් end වෙන්නේ. හොඳට මතක තියාගන්න ඔයාලත් එක්ක කතා කරන කෙනා කතා කරන දෙයට තමයි මුලින්ම උත්තර දෙන්න ඕනේ ඉංග්‍රීසි ප්‍රැක්ටිස් කරනකොට. ඒක නිසා මුලින්ම මේ වගේ අපි ලෙසන් ටිකක් යමු. ගියාම ඔයගොල්ලන්ට ටික ටික කතා කරන්න හුරු වෙයි. ඔයා කැමති නම් අපේ channel එකත් subscribe කරගෙනම යන්න. යාළුවන්ටත් අනිවාර්යයෙන්ම බලන්න share කරන්න.